Hi, welcome back to my YouTube channel. මම අද වීඩියෝ එකකින් අරගෙන ආවේ මගේ 2025 BMI CH book fair ගමන ගැන. ඉතින් book fair එක ඉවර වෙලා දැන් ටික දවසක් වුණත් අද තමයි මට vlog එක edit කරගන්න time එකක් හම්බුනේ. ඉතින් මේ අවුරුද්ද book fair යන එක plan එකක් තිබෙන්නේ නැති වුණත් කැම්පස් එකෙන් හදිසියෙම නිවාඩුවක් ලැබුණ නිසාත් ලෝන් වීකෙන්ඩ් එකක් එන නිසාත් ඉතින් මේ මාස 3 වෙනිදා මම book fair එකට යන්න තීරණය කළා. ඉතින් කලින් දවසේ ගෙදර ඇවිල්ලා පහුවදා දවස් උදේම ලෑස්ති වෙලා හෝමාගමට ගිහින් ටික වෙලාවක් හිටියා මගේ ගමන් සංඛ්‍යා එනකන්. හෝමාගම පිටකොටුව බස් එකේ එහෙමත් නැත්නම් 138 බස් එකේ ගිහින් තුමුල්ල හන්දියෙන් බහලා තමයි අපි BMI CH එකට ගියේ. ඉතින් බස් එකේ තුමුල්ල හන්දියෙන් බහලා බස් එකේ වුණත් අපිට යන්න පුළුවන්. හැබැයි අපි දෙන්න ඉක්මනට යන්න ඕන නිසාම වීල් එක තමයි අපි BMI CH එකට ගියේ. ඉතින් එදා සිකුරාදා දවසක් ඒ වගේම ඊළඟ දවස් තුන ලෝන් වීකෙන්ඩ් එකක් එන්න නිසාත් එදා දවසේ ටිකක් වැඩිපුර සෙනගක් හිටියා. ඉතින් එහෙනම් යමුකෝ අපි ඇතුළට. ඉතින් මේ විදිහට තමයි ඇතුලේ view එක තිබුණේ. ඉතින් අපි දෙන්න ටිකට් අරගෙන අපේ ඇතුළට ගියා. ඇතුළට යනකොට මම දැක්ක කැටපත් පවුර තියෙනවා. ඉතින් මම මීට කලින් අවුරුදු ගාණක් book fair ඇවිල්ලා තිබ්බත් මම කවදාවත් කැටපත් පවුරට මම මොකොත් ලියලා තිබ්බේ නැහැ. ඉතින් මට එදා අතිශය ප්‍රථම වතාවට මම කැටපත් පවුර ළඟින් යනකොට මට කවියක් ලියලා යන්න හිතුණා. ඉක්මනට කවියක් ලියලා කැටපත් පවුරේ ඒකත් අලවලා තමයි මම ස්ටෝල්ස් වලට යන්න පටන් ගත්තේ. ඉතින් මම මුලින්ම ගිය බාගෙන් ස්ටෝල්ස් වලට මොකද මම ෆයිනල් ඉයර් රිසර්ච් එකට ඕනේ කරන පොතක් ගන්න මට තිබ්බා. ඉතින් ඒ පොතත් අරගෙන තව පොත් කිහිපයකුත් අරගෙන ඉතින් බාගෙන් ස්ටෝල්ස් කිහිපයකටම ගියා. ඉතින් මේ සැරේ බාගෙන් එකේ මම ගියපු ස්ටෝල්ස් වල හොඳ ඩිස්කවුන්ට් රේන්ජ් එකක් තිබ්බා. 120 ඉඳලා 150 160 දක්වා සමහර ස්ටෝල්ස් වල ඩිස්කවුන්ට්ස් තිබ්බා. ඉතින් බාගෙන් එකට ගිහිල්ලා එනකොට ටිකක් දවල් වෙලා. ඉතින් මේ දවසේ සෙනඟ ගොඩක් වැඩි. ඒ වගේම අවුවත් හොඳටම සැරයි දවල් වෙනකොට. ඉතින් අවුවේ සැර තදබදේ නිසා අපි දෙන්නට ඒ විදිහ ගොඩක් මහන්සි බාගෙන් ස්ටෝල්ස් වලට ගිහිල්ලා විතරක් හිටියා. ලොකු මහන්සියක් අපි දෙන්නට දැනුන නිසා අපි එහෙමම කැන්ටින් එකට ගියේ. තවල්ට කන්න හිතාගෙන ඉතින් කෑම කාලා ඉවර වෙලා ටිකක් ඉඳලා අපි ඊගාවට ගියේ කේ හෝල් එකට. ඉතින් කේ හෝල් එකේ මම ස්ටෝල්ස් කිහිපයකින් පොත් ටිකක් ගත්තා. ඉතින් අර එදා ඉඳන්ම දන්න රයිටර් කෙනෙක් තමයි මිලින්ද අයියා කියලා කියන්නේ. ඉතින් මම මිලින්ද අයියාගේ ඩ්‍රැගන් සීරීස් එකේ දෙවනි පොත එයා මේ අවුරුද්දේ පබ්ලිෂ් කරපු දෙවනි පොත මම ගත්තට එයා හිටියේ නෑ ස්ටෝල් එකේ. ඉතින් එයාට කෝල් එකක් දීලා මේ එයා ඉන්න තැනට හොයාගෙන ගිහිල්ලා කතා බහ කරලා සයින් එකත් අරගෙනම තමයි අපි අනිත් ස්ටෝල්ස් වලට ගියේ. ඉතින් මිලින්ද අයියා කියන්නේ එයා ලේඛන කලාවට ආපු දවසේ ඉඳන් එයාගේ ඩ්‍රැගන් පළවෙනි පොතේ ඉඳන් මම දන්න හඳුනන හරි හොඳ නිහතමානී ලේඛකෙක් මිලින්ද අයියත් එක්ක කතා බහ කරලා අපි එතනම ඒ හෝල් එකට ගිහින් චුට්ටක් ඇවිදලා බැලුවා. ඉතින් ඒ අතරේ මේ පොඩි ගේම් එකකුත් තිබිලා අපි උසත් බැලුවා. පේනව නේද අපි දෙන්නේ උස පළතරේ කොහොමද. ඒ හෝල් එකකින් එළියට ඇවිල්ලා අපි දෙන්න ආයි චුට්ටක් වාඩි වෙලා හිටියා මහන්සි නිසා. එහෙම වාඩි වෙලා ඉඳලා ටිකකින් අපි ආයි ආවා කේ හෝල් එකට. මොකද මම කලින් සැරේ කේ හෝල් එකට ගිය වෙලේ මම දැනගත්තා මොහන් රාජ් මඩවලයන් දවල් එකෙන් පස්සේ තමයි ආයි බිසෝ ප්‍රකාශන ආයතනයේ කුටියට එන්නේ කියලා. මොහන් රාජ් මඩවල කියන්නේ මම ආසම ලේඛකයෙක්. ඉතින් මඩවලයන්ගේ කෘති සියල්ලක්ම වගේ කියවූ පාඨකයෙක් වුණත් මම මේ දවසේ තමයි වතාවට මඩවලයන් එක්ක කතා බහ කරලා සමන සටහනක් ගත්ත පළවෙනි වතාව. ඊගාවට අපි ආශිර්වාද කුටියට ගියේ. ගේ හෝල් එකේ තමයි ආශිර්වාද කුටිය තිබ්බේ. ඉතින් ආශිර්වාද කුටියට ගිහිල්ලා මම ආසම මේ පරිවර්තකයේ තමයි කුමාර සිරිවර්ධන කියලා කියන්නේ. ඒ අතරින් මම කුමාර සිරිවර්ධනයන්ගේ මේ ඩෑන් බ්‍රවුන්ගේ පොත් පරිවර්තනයන්ට මම ගොඩක් ආසයි. ඉතින් මම එයාගේ මුලින්ම කියුවේ ඩාවින්චි කේතය ඊළඟට භූතාවේශය ඊගාවට නිරය. අද මේ අවුරුද්දේ ගන්නේ
සැඟවුණු සංකේත. ඉතින් ඒත් එක මට ඉන්න චූටි නංගිටයි ඕන කරන පොත් වගේක් වර්ක්බුක්ස් වගේ දේවල් ටිකක් අරගෙන තමයි මම ආශිර්වාද කුටියෙන් ආවේ. ඉතින් අපි ආයෙත් තව ඒ දවසේ වෙලා විතර වෙලා තිබ්බ නිසා අපි තවත් ස්ටෝල්ස් කිහිපයකට ඉතින් ඒ වෙද්දි මම ගන්න හිතාගෙන ආපු පොත් ටික ඔක්කොම අරගෙන තිබ්බ නිසා මොන පොත ගන්නවද කියන එක ගැන ආයෙත් කිසිම අයිඩියා එකක් තිබ්බේ නැහැ. ඉතින් ඔය අතරේ යනකොට ටූ ප්‍රකාශන ආයතනයේ මේජර් ෆොටෝ ලොකේෂන් එකක් දාලා තිබ්බා. ඒක හරි ලස්සන ෆොටෝ ලොකේෂන් එකක්. ඉතින් එතන ඉන්න ෆොටෝස් වීඩියෝස් ටික අරගෙන අපි ආවා. ඉතින් මේ සැරේ මගේ මුඛ්‍යචාරිකාව කියලා කියන්නේ මම අඩුවෙන්ම පොත් ගත්ත අවුරුද්දක් වුණත් මම හිතන්නේ මම වැඩිපුරම සතුටු වෙච්ච මගේ මුඛ්‍යචාරිකාව තමයි මේක. ගෙවෙන දවස් අපිට ආයි ගන්න බෑ. මොකද ඒ දවස් අපේ ජීවිතේට එකම වතාවක් විතරයි ලැබෙන්නේ. අන්න ඒ එකම එක වතාවක් විතරක් ලැබෙන දවසක් ඇතුලේ මේ තරම් සතුටු මතක ගොන්නක් එකතු වෙනවයි කියලා කියන්නේ මම හිතන්නේ මගේ ජීවිතේ මට වෙන මොකදවත් ඕනේ නෑ. මොකද අපි හැමෝටම සතුටින් ඉන්න තමයි ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට මගේ සතුටු චාරිකාව ඉවර වෙන්නේ. ආයෙත් වීඩියෝ එකකින් කම්මැලි එකක් ගිහින් එන්න. Bye bye. Thank you for watching.